ඕනම කෑල්ලක් 350යි. මේ විදියට මේ Facebook එකේ පෝස්ට් එකක් ෂෙයා වෙනවා දැක්කා ගාල්ලේ පැත්තේ කඩයක් ගැන. ඉතින් අපි දෙන්න හිතුවා අද ගිහිල්ලා බලන්න 350ට වටිනවද නැද්ද කියලා. අපි ගිහිල්ලා පෙන්නන්න මම එකපාරක් ගියා එතනට. ඒ කියන්නේ වෙන වැඩකට ගියා. ගොඩාරියක් සෙනග හිටියා එතන. කඩේ ඇතුළට ගියේ නෑ. දැන් තමයි ගිහිල්ලා බලන්නේ 350ට හොඳ වටින දේවල් තියෙනවද කියලා. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් අපි එතනට ආවට පස්සේ තමයි දන්නේ අද 2 වෙනකන් වහලයි කියලා. ඉතින් අපි ගේ ළඟ නිසා එහෙමම ගෙදර ගියා හවස ඉන්න හිතාගෙන. අපි උදේ 11ට විතර ගියා ඒ කඩේ ළඟට. හැබැයි කඩේ මේ වහලා තිබ්බ බෝඩ් එකක් දාලා තිබ්බා මේ 2ට අරින්නේ කියලා. මට හිතෙන්නේ සිකුරාදා නිසා වෙන්නේ නැති අද 2ට අරින්නේ. ඊට පස්සේ ඉතින් මේ එතන ඉවලෙත් ඒ කියන්නේ උදේ 11ට යද්දිත් එතන මේ සෙනග මේ පෝලිං ගහලා හිටියා. ඉතින් මං අහුව කොහෙන්ද ආවේ කියලා. එයාලා බොහෝ දෙනෙක් දුර පළාත් වලින් ඇවිල්ලා හිටියා. ඉතින් මේ අපි ගේ ළඟ නිසා අපි ගෙදර ආවා. දැන් ඉතින් අපි ආයි යනවා ඒ කඩේ බලන්න බලමු. හොඳයිද රුපියල් 350ට වටිනවද මේ කියලා. එහෙනම් යා. කෑල්ලක් 350යි. අපි එතනට ආවා. අම්මෝ හිතා ගන්න බෑ පුදුම සෙනගක් හිටියේ. අපි ඉතින් පොලිමේ පැය 2ක් විතර ඉතින් හිටගෙනම හිටියා. කොහොම හරි ඉතින් අපි පොලිමේ ඉඳලා ඇතුළට පැනගත්තා. ඇතුළේ ඉතින් බඩු ගොඩක් තියෙනවා. ගෙවල් වලට අවශ්‍ය ඒවා. හැබැයි ඒ වගේම තමයි ගොඩක් සෙනග ඉන්නවා ඉතින්. හිතා ගන්න බැරි සෙනගක් ඉන්නේ. අපිත් ඉතින් උදේ ගිහිල්ලා දන්සල කර වෙසක් කාලේ වගේ දන්සලේ පොලිමේ ඉන්නා වගේ පැය දෙකක් විතර පොලිමේ ඉඳලා ඇතුළට ආවා ඉතින්. ඇතුලේ බඩු ගොඩක් තියෙනවා. ඉතින් බීරිස්කෝප් තියෙනවා. හන්දිය වළං හැමදේම තියෙනවා. ඉතින් මේකක් හැම එකම 350යි. ඉතින් ඔයාලා ළඟපාත ඉන්නවා නම් ගාල්ලේ ප්‍රදේශයේ ඉන්නවා නම් ඇවිත් බලන්න. ඉතින් මේක මට කිව්වා කවුරු හරි අද තියෙන ඒවා හෙට වෙනස් වෙනවා කියලා. ඒක ඇත්තද දන්නේ නැහැ. සමහරක් ඒවා අර අලුතෙන් දාන්න තියෙන ඒවා දවසින් දවස වෙනස් වෙනවා කියලාත් කිව්වා ඉතින්. ඉතින් අපි ඔන්න ඔය විදිහට බලා ගියා. යමුකෝ බලන්න. ඉතින් මේ වගේ පීරිස්කෝප් තියෙන හොඳ ඒවා, ලස්සන ඒවා. මේවත් ඉතින් මේ 350යි. ඇල්මිනියම් මේ වගේ චාර්ජ්ත් තියෙනවා. ඒවත් 350යි. ගොඩක් ගාණ අඩුයි ඉතින්. හැබැයි ඇතුලේ සෙනගනම් පුදුම සෙනගක් ඉන්නේ. ඇවිල්ලා බලන්න. ඉතින් කාපට් තියෙනවා. ඒ වගේම පෝසින් පිඟන්. ඒව සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගත්තොත් එහෙම පිඟානක් පෝසින් එක රුපියල් 1000ක් විතර වෙනවා. මෙතන රුපියල් 350යි. ළඟපාත ඉන්නවනම් සමහරක් දුර පළාත් වලිනුත් ඇවිල්ලා ඉන්න ගොඩක් සෙනග. ඒව විතරක් නෙවෙයි සල්ලි කියවන්නත් පුදුම පොලිමක් තිබ්බේ. අපි මේ විදිහට පොලිමේ ඉඳලා සල්ලි ගෙවලා ගෙදර ආවා. ඔයාලත් ගිහිල්ලා බලන්න.